අද ගාමන්ට් ඉන්ඩස්ට්‍රී එක කියන්නේ නිකම්ම ඇඳුම් මහන කර්මාන්තයක් විතරක් නෙමේ. මෙතන ඔන්ටර්ප්‍රනර්ෂිප්, ඩිසයින්, ටෙක්නොලොජි, මැනේජ්මන්ට්, මාකටිං සහ ඉනොවේෂන් වලට අසීමිත අවස්ථා තියෙනවා. අද තරුණයෙකුට එම්ප්ලොයි කෙනෙක් විතරක් නොවී ඩිසයිනර් කෙනෙක්, ඔන්ටර්ප්‍රනර් කෙනෙක් නැත්නම් ටෙක් ඉනෝවේටර් කෙනෙක් වෙලා තමන්ගේ බ්‍රෑන්ඩ් එක ලෝකෙටම අරගෙන යන්න පුළුවන්. විශේෂයෙන්ම අද සෝෂල් මීඩියා කියන්නේ අපේ යූත් එක තමන්ගේ නොලෙජ් එක ෂෙයා කරගන්න, තමන්ගේ නිර්මාණශීලීත්වය ලෝකෙටම පෙන්වන්න ලැබුණු ලොකුම ප්ලැට්ෆෝර්ම් එක. අපේ රටේ දක්ෂ තරුණ තරුණියෝ අද තමන්ගේම නිර්මාණ හරහා ලංකාව විතරක් නෙවෙයි ලෝකෙම ජයගන්න හැටි අපි නිතරම දකිනවා. ලෝකයේ වෙනස් වෙන වේගෙත් එක්ක ගාමන්ට් ඉන්ඩස්ට්‍රී එකත් වෙනස් වෙනවා. ඉනොවේෂන්, ටෙක්නොලොජි, ආටිෆිෂියල් ඉන්ටෙලිජන්ස් කියන්නේ අනාගතයේ දේවල් නෙමෙයි. අද අපි භාවිතා කරන ටූල්ස්, AI වලින් ඩිසයින් අයිඩියාස් හදන්න, ටෙක්නොලොජි එකෙන් ප්‍රොඩක්ට් ස්මාර්ට් කරන්න, ඩේටා වලින් බෙටර් ඩිසිෂන් ගන්නත් දැන් පුළුවන්. ඒ නිසා අද තරුණයන්ට අවශ්‍ය වන්නේ මේ අලුත් ටෙක්නොලොජි එකට බය නොවී ඒක ඉගෙනගෙන තමන්ගේ හැකියාවන් බලවත් කරගන්න එකයි. ඒ ගමනේදී ස්මාර්ට් ඇපරල් සොලියුෂන් වෙතත් ලොකු වගකීමක් තියෙනවා. තරුණයන්ගෙන් වැඩ ගන්න එක විතරක් නෙමෙයි, ඔවුන්ගේ හැකියාවන් බලගන්වන එක, ඔවුන්ට ඉගෙන ගන්න අවස්ථාව ලබා දෙන එක, ටෙක්නොලොජි එක්ක ඉදිරියට යන අවශ්‍ය ස්කිල්ස් ලබා දෙන එක, ඉනොවේෂන් වලට ඉඩ දෙන එක සහ ලීඩර්ෂිප් එකට ඔවුන් සූදානම් කරන එක. මොකද අද අපි එම්පවර් කරන යූත් කෙනෙක් හෙට අපේ ඉන්ඩස්ට්‍රි එක ලීඩ් කරන ලීඩර් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ හැම සාර්ථක ගමනක් පිටුපසින්ම ඉන්න නිහඬ විශ්වාසනීය ශක්තිය වෙන්න ස්මාර්ට් ඇපරල් සොලියුෂන් අපි හැමදාමත් සූදානම්. අලුත් තාක්ෂණයත් එක්ක එකතු වෙලා හීන දිනන සියලුම තරුණ තරුණියන්ට ස්මාර්ට් ඇපරල් සොලියුෂන් අපෙන් සුබ ජාත්‍යන්තර තරුණ දිනයක් වේවා.